YouTube channel. Let's go to book fair with me. මේ මම ගිය අවුරුද්දේ ගියේ නැහැ. ඊට පස්සේ අවුරුද්ද මේ යන පස්වෙනි පාර වෙන්න ඕනේ. අපේ මම්ම නම් ඊට වඩා ගියා කැම්පස් කාලේ ඉඳන් යනවලු. But this is my fifth time as I remember. මෙදා පාර බස් එකේ ගියේ. ඊට කලින් හැම පාරම වාහනේ ගිහිල්ලා තියෙන්නේ. ඉතින් බස් එකේ අත්දැකීම කොහොම වේද කියලා let's see. අපි මෙතෙන්ට යනකොට උදේ 7:00 විතර වුණා. අපේ ගෙවල් පාරේ බස් එකක ගිහිල්ලා එතනින් ඕවරලට ගිහිල්ලා 154ක තමයි මෙතෙන්ට ආවේ. But the experience is really good. මම මේක voice over කරන්න ඊට පහුවෙනිදා experience එක ඇත්තටම අමාරු. ටිකට් එක නම් රුපියල් 20යි ඒකගොල්ලෝ හැමෝම දන්නවා. ඉතින් ටිකට් එක ගත්තට පස්සේ එතන මැප් එකක් දෙනවා. මැප් එක ගන්න අපි නම් මැප් එක රිෆර් කරේ නෑ. අර මොකක් හරි එක තැනක බලන්න තමයි මැප් එක ගත්තේ. මැප් එක ගන්න අනිවාර්යෙන්. ඉතින් ටිකට්ස් උත් අරගෙන අපි ඊට පස්සේ මුලින්ම යන්න හිතුවේ අකුරේකට. මොකද ඒකේ මගේ පොත් වගේක් ගන්න තියෙනවා exercise books. but අපි යනකොටත් මම හිතන්නේ 8:00 විතර ටිකට්ස් දුන්නට මේක ඇරලා තිබ්බේ නැහැ ස්ටෝල්ස් එකක්වත්. ඉතින් ඒ හින්දා අපි ටිකක් ඉඳගෙන හිටියා. ඔයාලා ඉස්සරහ දවස්වල බුක් ෆෙයා යනවා නම් අනිවාර්යෙන් උදේ යන්න. අපි 7:00 වෙද්දී එතනට ගියාට කාලා හැම ඉවරදී 8යි කාලා විතර වුණා. උදේට කාලා ඉවර වෙද්දී පස්සේ 8:00 වෙද්දී ඒගොල්ලෝ ටිකට්ස් දෙනවා. හැබැයි ස්ටෝල් නම් අරගෙන ඇත්තටම 9ට. පේනවනේ උදේට සෙනග නැහැ. අපි ওই ස්ටෝල් එකේ මුලින්ම ගියෙත් අපි 5-6 දෙනයි හිටියේ. ඉක්මනට ඒ ගන්න පුළුවන් ලොකු බර ගොඩක් උස්සන්න තියෙනවා. يعني පොත් ගොඩක් යන්න තියෙනවා නම් ඒ ස්ටෝල්ස් වලට මුලින් යන්න. හැබැයි මෙහෙමයි මට හරියටම කියන්න බෑ කොහොමද කියලා. අපි ගිය පාරවල එහෙම තමයි කරේ. මොකද මේ පාර නම් අපිට ලොකුවට පොත් ගොඩක් ගන්න නැති නිසා, يعني එක්සර්සයිස් බුක්ස් වගේ ගන්න නැති නිසා අපි ඒකට මුලින්ම ගියා සෙනග පිරෙන නිසා. ගිය පාරවල අපි කරේ ඔය වගේ ලොකු පොත් ගොඩක්, يعني එක්සර්සයිස් බුක්ස් මම කියන්නේ ඔයගොල්ලන්ගේ ස්කූල් ඒජ් චිල්ඩ්‍රන් වගේ කට්ටිය ඉන්න කට්ටියට ගියාම ඒ ලොකු පොත් ටික අරගෙන හැමම වාහනේට ගිහින් දැම්මා අපි. ගිය පාර එක්සර්සයිසස් බුක්ස් අරගෙන. මේ පාර නැති එහෙම ගන්න ලොකුට තිබ්බේ නැති නිසා මුලින් ඕකෙන් අරගෙන ආවා. ලොකු බරක් තිබ්බේ නැති නිසා. ඒවල වල සෙනග ළමයි අන්තිම වෙද්දී සෙනග පිරෙනවා ඉතින්. ඇත්තටම මේ වුණාට මේක නම් මිස් කරගන්න හොඳ නැති chance එකක්. ආයෙ එන්නේ නැහැ අවුරුද්දකට සැරේනේ එන්නේ. ඒක නිසා ඉතින් අපේ ගෙදරත් මම කිව්වා මට යන්න ඕනි කියලා. ඒකයි ගියේ. නැත්තම් අපේ ගෙදරින් ගිය පාරේ ගියේ නැහැ. මගේ එක්සෑම් නිසා මේ පාරේ ඉතින් කොහොම හරි ගියා. ඊපස්සේ ගුණසේනකට ආවා. මේක තියෙන හෝල් C එකේ. ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා මේකෙත්. පොත් ලස්සන අලුත් පොත්. මොහන් රාජ් මඩවලගේ වෙන පොත් සෙට් එකක් තියෙනවා. මම ගත්තේ නැහැ. මොකද මම ඒකේ අවසාන චුට්ටක් කියවලා බලලා මට සෙට් නෑ වගේ හිතුණා. ඊට ගත්තේ නෑ. වගේ මේ ඔයාලා මේ හොයන මේ පොත් ටික සේපාලිකා කස්තුරි සුවඳ ඒ පොත් තුනම තිබුණා. ඕකේ. ගොඩක් ස්ටෝල්ස් වල ඕක තිබුණා. මේ ඒ වුණාට මම ගත්තේ නැහැ. මොකද මම වට්පෑඩ් එකෙන් කියලා තියෙනවා. ඉතින් මේකෙන් උතරගෙන ආයෙ වැඩක් නැහැනේ. මම මේකෙන් පොත් තුනක් ගත්තා. පස්සේ ආපහු මොනසේනකට ගිහලා ආපහු පොත් දෙකක් ගත්තා. ඊපස්සේ මම සයල්සවේකට ආවා. මගේ ඩිග්‍රී එකට අදාළ පොතක් බලන්න සයිබර් සිකියුරිටි සම්බන්ධ. බට් ඒක තිබ්බේ නැහැ. කියන්නේ ඒකේ කන්ටෙන්ට් එක චුට්ටක් මම ඉගෙන ගන්න කරලා ටිකක් වෙනස්. ඒ නිසා මම ඒක ගත්තෙත් නැහැ. මේ සරසවි හෝල් C එක තියෙන සරසවි ස්ටෝල් හෝල් C ද මට හරියටම තමයි. ඒක ඉංග්‍රීසි බුක්ස් විතරයි තියෙන්නේ. ඊළඟට මේ ස්කූල් මේට් එක හැමදාම යන එකක්. හැමදාම ගිහිලා වැඩිපුරම බඩු අරන් එන්නෙත් මේකේ. එක જાතියේ නොඑක් කියුට් අයිටම්ස්, හයිලයිටර්ස්, එතකොට නෝට්බුක්ස්, පර්ස්, වෝටර් බොටල්ස්, ලන්ච් බොක්සස් ගොඩක් තිබුණා. පොත්වලට දාන්න පිට කවරේ නම් මෙතන තිබුණා. ඉතින් මේකෙන් මමත් ගත්ත සාමාන්‍ය සෑහෙන්න ගත්තා. ගිය පාර තරම් නම් ගත්තේ නෑ. ඇත්තටම ගිය පාර නෝට්බුක්ස් අර අහුවෙන හැම එකම දාගත්තා. මේ සැරේ නැති එහෙම ගත්තේ නෑ ඇත්තම කියන්න. ඊළඟට අපි ටිකක් ඉඳගෙන හිටියා. මෙතන රත්නශ්‍රී විජේසිංහ ඇවිල්ලා හිටියා. බුක් ලොන්ච් එකකටද මොකකට මන්ද ඇවිල්ලා හිටියා. ඊට පස්සේ මේ ඉන්නේ මමයි. හැමදාම ඉතින් ඈත එක තමයි මම කොහොම ගියත් යන්නේ. ඊට පස්සේ අර සිරිමාවෝ ඒක ඇතුලේ තියෙන ජයා බුක් සෙන්ටර් එකට ගියා. මේකෙන් මම මේ පොත ගත්තා. එනිට් බ්‍රයිඩන්ගේ පොත් මාර ලස්සනයි. හැබැයි මම මේ ඉංග්‍රීසි කියවන ෆස්ට් ටයිම්. let's see. ඊට පස්සේ පේපර් කෝන වගේ වලක් තියෙන ඔයගොල්ලන්ට ලැබ් අයිටම්ස්. එතකොට ඔයගොල්ලෝ මෙඩිසිනල් පැත්තට යනවා නම් ඒව ගොඩක් තියෙනවා. දැන් වෙලාව ඔය වෙනකොට 11ට විතර ඇති.
අපි උදේ ඕකට ඇතුල් වෙද්දි හිටිය සෙනඟට වඩා දෙගුණයක් සෙනඟ මේක ඇවිත් හිටියා. මේකේ ස්ටෝල් ගොඩක් තියෙනවා මේ ලොකු මේන් හෝල් එකේ. ඊළඟට මාටින් වික්‍රමසිංහගේ ස්ටෝල් එක. මේකේ අපේ ගෙදර නවල්ස් ඔක්කොම තියෙනවා. අර සෝමාලීලා ওই ටික තමයි අරන්න තියෙන්නේ. ඒ ටික ගත්තා මේකෙන්. ඔය විචාරකුත් නම් ඇත්තටම ගත්තේ නැහැ. මොකද මම කියවන්නේ. අපේ මම්මා සිංහල කරපු කෙනෙක්. ඒ නිසා තමයි එයා ඕවට කැමති. මම නම් වැඩි ඒවට කැමති නැහැ කියවන්නේ නැහැ. ඊළඟට මේකෙම තමයි දයාවංශ ජයකොඩි විජේසූරිය ග්‍රන්ථ ක්‍රේන්දේ ඔය ඔක්කොම තියෙන්නේ. දයාවංශ ජයකොඩි එකේ විජේසූරියක ඔයවල සෑහෙන ඩිස්කවුන්ට් එකක් තියෙනවා. දැන් 20% තමයි ඔක්කොගෙම වගේ තියෙන්නේ. ජයා එකේ මකින් එකේ තිබුණා 15% ඩිස්කවුන්ට් එකක්. ඒ දෙකේම තියෙන ඉංග්‍රීසි බුක්ස් විතරයි. ඊළඟට මට මතකයි සරසාවේකෙත් 20% හරි 15% හරි දීලා තිබුණා. ඊළඟට මේ අපි යන්නේ හෝල් J එකට. මේක තියෙන්නේ ඔයගොල්ලෝ අර වොෂ්රූම්ස් එහෙම පහු කරලා යනකොට ටිකක් දුර ගියාම හම්බ වෙන්නේ චුට්ටයි දුර යන්න තියෙන්නේ. ඒක ඇතුළේ තෝ ගොඩගේ තව මේ උගුස් බුක් ස්ටෝර්ස් වගේක් තියෙනවා. ඒකෙත් ගන්න අපි ඒකෙන් නම් මුකුත් ගත්තේ නැහැ මට මතක හැටියට. මොකද ඒ වෙනකොට ගන්න ඕනි ඔක්කොම වගේ අරගෙන තිබුණා. මට ඒ කියන්නේ මං ඔළුවේ තියාගෙන ගියා මම මේ දේවල් ගන්නවා කියලා. ඒ වුණාට මම ලිස්ට් එකක් නම් හදන් ගියේ නෑ. මොකද මට අවශ්‍යතාවයක් තිබ්බේ නැහැනේ. ඊට පස්සේ ඒක ඉවරලා මේ යන්නේ ප්‍රෝමේට් එක හොයාගෙන. ප්‍රෝමේට් එක වෙනදට අපි යන තැන වගේ තියෙන. අර කලින් අකුර තිබ්බ තැන. එනට මේ සැරේ ස්ටෝල් එක ටිකක් වෙනස් කරලා තියෙනවා. අර අයිනටම ගිහිල්ලා තියෙනවා. මං චූටි කාලේ ප්‍රෝමේට් පොත්වල ලියන්න හරිම ආසයි. يعني grade 8 9 10 වල වගේ ඒ කාලේ මම බර්ලින් බුක් ෆෙයාර් යන්න පටන් ගත්තේ. මේ පොත් දැක්කහම තාමත් මට ඒ ආසාව තියෙනවා. ඒ වුණාට ඇත්තටම ගත්තට වැඩක් නෑනේ. බොරුවට පොත් ගොඩ ගහ ගන්න මට ඉඩකුත් නෑ. ඒ හින්දා මගේ හිත බොහොම අමාරුවෙන් කන්ට්‍රෝල් කරගත්තා. නැත්නම් අපේ ගෙදර අපේ මම්මා කියන බබා ගමුද කියලාත් ඇහුවා. මං ඒ වුණාට කිව්වා නෑ ඕත් නෑ කියලා. මොකද ගත්තොත් මට ඕවා අනිවාර්යෙන් මුළු පොත් එකකින් එක ගන්න හැරි ගන්න ඕන එක ඩිසයින් එකකින්. ඒ නිසා ගත්තේ නෑ. හැබැයි මම එකකින් ස්ටේෂනරි නම් ගත්තා සෑහෙන්න. මොකද මං ඇත්තටම ස්ටේෂනරි බේස් කරගෙන තමයි යන්නේ. ඔකට කියුට් ඒවත් එක්ක මම පෙන්නන්න මං ගත්තේ මොනවද කියලා. පස්සේ ඊළඟට දැන් මේ බෑග්ස් ඔක්කොම තමයි පැක් කරලා තියෙන්නේ. අපි දෙන්නගේ කරේ බෑග් දෙකයි අතේ බෑග් දෙකයි ගිය පාර උර වගේකුයි මං අරන් ගියේ. අපේ මම්මයි තව අපේ අනිත් මම්මත් ගියානේ. ඒ මම්මගේ බෑග් එක වෙනම තියෙන්නේ. ඉතින් මම කරේ මේ බෑග්ස් ටික ඉක්මනට ටිකක් හදාගත්තා. අනිත් මම්මා එනකන් එයා 10 එකට ගියා. ඊළඟට 10 එකට යන්න ඕගොල්ලෝ ප්‍රොමේට් එක ඉස්සරහ 10 එක තියෙන්නේ. බෞද්ධ පොත් එකට පිටිපස්සේ. ඒකෙත් සෑහෙනම ලොකු ඩිස්කවුන්ට් රේන්ජ් එකක මේවා තියෙනවා. ඒක නම් පොත් මට මතක හැටියට පොත් තිබුණා. පොත් නෙමේගේ පෑම් පැන්සල් එහෙම සෑහෙන ගණන් අඩුවට හම්බ වුණා. මම ඒකෙන් අවශ්‍යත් නේ පොත් ගත්තා, පෑන් ගත්තා, ස්ටේප්ලර්ස් ඉතින් ගත්තා. ඇත්තටම මේ මම කියන්නේ මේ බුක් ෆෙයාර් එක මිස් කරගන්න එපා. ඒක මේ නිකන් අර ලයිෆ් මේ වෙනකොට නම් මම ගන්න තියෙන ගොඩාක් ඒවා අරගෙන ඉවරයි. ඊළඟට මම මේ এডুকেෂනල් පබ්ලිකේෂන් ඩිපාර්ට්මන්ට් එකේ ක්ලිප් එකක් ගත්තේ. මේකේ ඔයගලන්ට ඕන රිසෝස් බුක්ස් ඒවා ඔක්කොම තියෙනවා. ඔයගොල්ලෝ තාම එලර්ස් කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔය දැන් බයෝ එහෙම රිසෝස් බුක්ස් මේකේ තියෙනවා අප්ඩේටඩ් රිසෝස් බුක් එක. ඒකේ හෙන්නට සෙනග හිටිය ළමයි ස්ටෝල් එකේ මං ගිය පාර නෙමෙයිට කලින් පාර ගිහලා මට ඔය ස්ටෝල් එක හොයාගන්න හම්බුනේත් නැහැ. මේ සැරේ නම් ඔන්න තිබුණා. ඒ වගේම ඔයගලන්ට තව ඒ කියන්නේ ඔතන තිබ්බ නැති වුණොත් නොලෙජ් බැංක් එකේ තියෙනවා මේ ඔය මේවා ටෙක්ස්ට් බුක්ස් එහෙම. ඒ කියන්නේ රිසෝස් බුක්ස්. ඊට පස්සේ ඔන්න දැන් බඩු අරගෙන ඉවරයි. හැබැයි මේ පාර ඔය අපි එන්ට්‍රන්ස් එක පැත්තෙම තියෙන ස්ටෝල්ස් වලට ගියේ නෑ. ඇට්ලස් එක හැම තිබ්බේ ඒ පැත්තේ. අර අපි දෙන්නට මහන්සිත් එක්කන් තුන් දෙනාට මොකද බෑගුත් පිටේ ඉල්ලගෙනනේ. ඒක නිසා මෙතනදි පොඩි සර්ප්‍රයිස් එකක් තියෙනවා අපේ මම්මට. එයාට ওই කූපන් එකක් දීලා තිබ්බා. ඒකෙදි ඒ වෙලාවේ අපිට කෝල් කරා ඔයාට gift එකක් තියෙනවා ගන්න එන්න කියලා. So finally they gave us a t-shirt. Nescafe t-shirt එකක් හම්බුණා. ඒක ඇත්තටම මම්මගේ සයිස් එකට ගත්තේ but it suits to me. කොහෙන් ගියත් මට තමයි වාසි හම්බ වෙන්නේ. මේ ඒක නිකන් gift එකක් වගේ ඇත්තටම හම්බුනේ. ඒ වුණාට ඒක හරියන් sudden gifts වගේ තමයි. කොහොම හරි දැන් අපේ මේ බෑග්ස් උත් බරයිනේ. බෑග්ස් දෙකක් බරයි. ඒක නිසා අපි වැඩි ඇවිදින්න කියලා ගියේ නැහැ.
ඒ වුණාට හැම ස්ටෝල් එකටම යන්න ළමයි අපි ස්ටෝල්ස් මම දැන් 10ක් විතරම අපි ගියේ නැහැ. අර ඇට්ලස් එක මිස් වුණ එකට මට දුකයි but it is okay. ඊට පස්සේ චුට්ටක් මේ ගහගවලා ඉඳගෙන හිටියා. ඉඳගෙන ඉඳලා දැන් වෙලාව 2කට විතර ඇති. අපි මේ එන්න තමයි පිටතෙන්. පේනවනේ දැන් එනකොට සෙනඟ ඉන්නවා. 1:02 වෙද්දී. ඉතින් ඊට පස්සේ ඉස්සරහා සුදර්ශේකේ තව සේල්ස් එකක් තිබුණා. ඒක නිකන් බලන්න ගියේ. මම හැබැයි බලන්න මම මොකුත් ගන්න නැහැ කියලා කියනවනේ මම ආපහු ස්ලයිඩ්ස් දෙකක් ගත්තා මේකෙනොත්. මේ තියෙන්නේ මම ගත්ත පොත් ටික. පළවෙනි පොත තමයි Good Vibes Good Life. ඒ පොත life advices තියෙන එකක් self love මං හිතන්නේ. ඒක කියෙවේ නෑ තාම. කියවලා බලමු අපි කොහොමද කියලා. මේකේ මම මොන හරි කියන අය ගණන් ගන්නවා මම පස්සේ voice over කරලා තියෙන්නේ. ඊළඟට everything මේකත් novel එකක්. මේක තමයි මම ගත්ත එකම novel එක මං හිතන්නේ. මේ මට කියලා ගත්තේ මම පොත් 5යි. අනිත් එක මම්ම ගත්තේ. මේක ලස්සන වෙයි කියලා හිතනවා. let's see මම තාම කියෙවේ නෑ. ඊළඟට මේ ඉනිත් බැටින්ගේ පොත මේක නැති සමහර ලස්සනයි. මොකද ඒක අර එයාගේ නේද මැලෝරි ටවර්ස් ඒ සෙට් එකම එයාගේමද මට හරියට මතක නැහැ මැලෝරි ටවර්ස්. ඒ වගේ ට්‍රාන්ස්ලේෂන් වලට මම හරි ආසයි. ඒ වගේ තමයි මේකත් ඉතින් ලස්සනයි. මේක ට්‍රාන්ස්ලේෂන් එකක් ඒක නම් ගත්තේ මේ බබා ඊයේ නිසා. ඒක ඇතුලේ මම පොඩ්ඩක් කියුවා ඒකේ ඉන්න බව්වෙක් තමයි. ඊළඟට ඩඩා කියන පොත මේක FB novel එකක්. ඒක මම FB එකෙන් භාගයක් කියවලා තියෙනවා. පස්සේ මේක ලස්සනයි එතනද. මම කියලා ඉවරයි දැන් වෙනකොට. ඒක ලස්සන පොතක්. ඊළඟට මාර්ටින් වික්‍රමසිංහගේ මේ පොත් 4ම ගත්තා. එතකොට අපේ ගෙදර මම කලින් කිව්වේ novel collection එක complete. එයාගේ සාමාන්‍යයෙන් පොත් ලස්සනයි අතන මාර්ටින්ගේ පොත් ලස්සනයි. සමහර කියවන්න කැමති නෑනේ. හැබැයි මම කැමතියි. එයාගේ පොත් ලස්සනයි. මම මොන හරි කියනවා මට ඒක හරියට මම මියුට් කරා ඔක්කොම මට තේරෙන්නේ නැහැ මොනවද කියන්නේ කියලා දැන් නම්. ඊළඟට ගත්තේ තව තියෙනවා මම්මගේ අම්මා වතුර ගෞතම ගීතය වගේ පොත් හත්. මේ පොත ගත්තේ මම උනාට ඉතින් ඕවා මමත් කියවනවනේ. එයාගේ ජයසේන සායකගේ පොත් මාර ලස්සනයි. ඒ ඔය ගෞතම ගීතය අම්මා වතුරයි කියන දෙකම බුදුහාමුදුරන්ගේ ජීවිතය සම්බන්ධයි කියලා තමයි මම කිව්වේ. මම දන්නේ නැහැ මම කියවලා නැහැ තාම. මම කියවලා බලන්න ඕනි. ඊළඟට ඔය ලිලිමල් ඔය ඔක්කොම ට්‍රාන්ස්ලේෂන් ඔය ටික ලස්සනයි. ඔය මේ ලිටල් හවුස් කතාමාලාවේ අනිත් ටික තමයි චාර්ලට් ටියර්ස් and මාර්තා අයර්ස් කියලා පොත් 5ක් තියෙන්නේ. ඒ පොත් පහෙන් ලිටල් හවුස් මම පොත් 8ම කියවලා තියෙනවා. මේකේ මේ මම් පෙත කඳර ඔය ටික ඔක්කොම මේ ලෝරාගේ ආච්චි අම්මගේ කතාව. ඒක ලස්සන ඇති කියලා හිතනවා. මොකද ලෝරාගේ පොත් ලස්සනයි. ලෝරාගේ ජීවිත කතාව තියෙන පොත් ටික. මේ තියෙන ලෝරාගේ අම්මගේ සහ එයාගේ අම්මගේ කතාව ටික තමයි කියලා තමයි මේකේ අර පිටිපස්සේ මේ රිවිව් එකේ තිබුණේ. බලමු ඉතින් කියවලා. තාම මම කියෙන්නේ නෑ එකක්වත්. එක පොතයි කියවලා ඉවර කරේ. දැන් මේ දවස්වල අපිට මිඩ් සෙමෙස්ටර් බ්‍රේක් එක නිසා මුකුත් නැහැ. මේ කැම්පස් ඒ කාලේ ඇතුළත කියවලා ඉවර කරගන්න ඕනි. ඊළඟට මම ගත්තේ ස්ටේෂනරිස්. ඔය දෙකම ගිෆ්ට්ස්. මම්මගේ එයා ඔෆිස් එකේ වැඩවලට ගිෆ්ට්ස් එකක් දෙන්න. ඊළඟට මේක පෙන්සිල්ස් මම හිතන්නේ මෙහෙම මම හිතන්නේ ඔක සාමාන්‍යයෙන් සෑහෙන ගාණක් වෙනවා. මං ආසම මේ වගේ පෙන්සිල්ස් වලට අර ට්‍රයෝ පෙන්සිල්ස් නවා ට්‍රයැන්ගල් ඒ නිසා තමයි ඒක ගත්තේ. ඔක ඇතුලේ ෆ්‍රී ෂාර්ප්නර් එකකුයි මේ ඉරේසර් එකකුයි තියෙනවා. හයිලයිටර් සෙට් එක ගිය පාර ගෙනපුවා තාම තියෙනවා. මම තාම පාවිච්චි කරනවා. මට ඒක ගොඩක් අය පාවිච්චි කරන කෙනෙක්. ඒ නිසා පිළිසිදුරු පිළිවෙලට තියෙන නිසා අවුලක් නැහැ. ඊළඟට මේ ස්ටිච් හයිලයිටර්ස් ඕක නම් ගත්තේ ස්ටිච් නිසාමයි. one of my favorite cartoon character. ඒක කාටුන් එකක් නෙවෙයි නේද? ෆිල්ම් එකක්. ඊළඟට මේ eco friendly pens. ගිය පාර පෙට්ටි 5ක් හරි 6ක් හරි ගෙනල්ලා තාම තියෙනවා black color ones. blue නම් ඉවර වුණා. අවුරුදු 2කට කලින් ගෙනාවුවා. ඒ කියන්නේ මේ පෙන් සාමාන්‍යයෙන් සෑහෙන හොඳයි. ඊළඟට ඔය අනිත් මේවත් මම ගත්තේ වතර මේවා ලොකු උමනාවල් තියෙනව නෙමෙයි. හැබැයි මම දැක්කම ගන්න જાතිය කෙනෙක් නිසා ගත්තා. ඔය ඔක්කොම ඒවා මම්මට ගත්ත ඒවා පෑන් පැසදී මෙහෙම අපේ ගෙදර මම විතරක් නෙවෙයි වැඩ කරන්නේ. අපි මම්මත් ඔෆිස් එකේ වැඩවලට ඕනේ. ඒ නිසා තමයි ඕවා ගන්නෙ. මේ පෙන් බොක්ස් එක මුනේ 750යිද කොහෙද?
පෑන් 50ක් තියෙනවා ඕකේ මං හිතන්නේ. ඊළඟට මං තව ස්ටේප්ලර් එකක් ගත්තා, ලොකු ස්ටේප්ලර් එකක්. චූටි එකකුත් තියෙනවා. ඒව ගත්ත 10 එකෙන්. 10 එකේ බඩුත් සාමාන්‍යයෙන් හොඳයි. ඊළඟට ඔය බුක් කවර්ස් දාන ඒවා, පොලිතීන්, ඊළඟට ස්ටේප්ලර්, ගම්, මං තව චූටි ගම් බෝතලයකුත් ගත්තා. ඒ ඔක්කොම ස්ටේෂනරි අයිටම්ස් ඇති. ඊළඟට මේ ටික මේවා නම් ඇත්තටම ළමයි ඌමනා දේවල් නෙමෙයි. පොකට් නෝට්බුක්ස් ගියපු වර ගෙනාපුවා තාම තියෙනවා. ඒ රටින් දැක්කම අර ගන්නවා. ඉතින් අර කියුට් අයිටම්ස් වලට කොහොමද කියන්නේ ළමයි කැමතිනේ. ඒ නිසා මම ගත්තා මේ ඔක්කොටම මං හිතන්නේ අමන්ගේ මේ අර මං ගත්ත පොත් ටික ඔය බන්ඩල් එකේ 6ක් දකෝ හිටිනවා. කැම්පස් එකට ඕන නිසා ඒ ටික ගත්තේ. කටු වැඩවල මේවා ඕනේ නැහැ. කටු වැඩවල ඇත්තටම ගෙදර පුරවලා. ඊළඟට මේ A4 sheets එක මේක නම් අතට මාර වටන. දැන් A4 කොලයක් රුපියල් 10ක් හරි 15ක් හරිනේ. මේකේ අර අපිට ඕන ලයිට් කලර්ස් ඔක්කොම තියෙනවා. ඔය බඩු ඔක්කොටම මට ගියේ 25000 වගේ. ඉතින් එහෙනම් අදට එච්චරයි. මං ගිහින් එන්නම්. ඒ වගේම ඔයගොල්ලෝ තාම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් don't forget to subscribe.